ඔබ කවදා හරි කාමරයකට ඇතුළු වෙලා හිස් පුටුවක් තියෙනවා දැකලා ඒක දිහා බලලා කල්පනා කරලා තියෙනවද? සමහර විට කෑම මේසේ තිබෙන පුටුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෝපි එකක් බොන්න ගිය තැනක, තේ එකක් බොන්න ගිය තැනක ඔබ ළඟ තිබෙන පුටුවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කවුරු හරි නිතරම වාඩි වෙලා හිටපු කාමරයක කොනක තියෙන පුටුවක් වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට අපි හිස් පුටුවක් ගැන තරම් හිතන්නේ නැහැ. ඒක පුටුවක් විතරයි. නමුත් සමහර අවස්ථාවලදී ඒ හිස් පුටුව නිකම් පුටුවකට වඩා බොහෝ දේවල් කියන ස්ථානයක් බවට පත් වෙනවා. මොකද ඒ පුටුවේ කවුද වාඩි වෙලා හිටියේ කියලා අපිට මතක් වෙනවා. ඒ මොහොතේදී නිකම් පුටුවක් අසාමාන්‍ය තරම් මතකයන් රැසක් අපේ හිතට අවදි කරලා දෙන්න සමත් වෙනවා. කෙනෙකුගේ හිනාවක්, අපි එකට කළ කතා බහක්, සාමාන්‍ය දවසක බෙදාගත්ත තේ කෝපයක්, එහෙම නැත්නම් අපේ නම කියලා කතා කරපු හුරු පුරුදු කටහඬක්, එහෙමත් නැත්නම් කෙනෙක් අපි ළඟ හිටියා කියන ඒ සරල සැනසීමක් වගේ දෙයක් අපිට මතක් වෙන්න පුළුවන්. ඇත්තටම පුදුමයි නේද? අපේ ජීවිතේ වඩාත්ම වටිනා මතකයන් කොතරම් සාමාන්‍ය දේවල් සමග බැඳිලා තියෙනවද කියලා. විශේෂ පුටුවක්, එහෙම නැත්නම් තේ කෝපයක්, මේසයක තිබුණු එක් ස්ථානයක්, අපි ආදරය කළ ගීතයක්, හුරුපුරුදු සුවඳක්, එහෙමත් නැත්නම් කාමරයක්, ගෙවත්තේ එක්තරා කොනක්. ඒ මොහොතේදී අපි ඒව ගැන තරම් හිතුවේ නැහැ. අපි හිතුවේ ඒව තවත් සාමාන්‍ය දවසක් කියලා විතරයි. නමුත් පසුව අපිට තේරෙන්න ගන්නවා ඒ සාමාන්‍ය මොහොතවල්ම අපේ ජීවිතයේ වඩාත්ම වටිනා මතකයන් බවට පත් වෙලා කියලා. සමහර විට ඒ නිසාම හිස් පුටුවක් අපව මොහොතකට නවත්තනවා. මොකද ඒක දැන් පෙර තිබුණු ආකාරයටම නොවන දෙයක් අපිට මතක් කරන නිසා. සමහර විට කෙනෙක් වෙනත් තැනකට ගිහිල්ලා ඇති. සමහර විට යාළුකමක් වෙනස් වෙලා ඇති. එදා මේ ගෙදර පිර වූ දරුවෙක් අද වැඩිහිටියෙක් වෙලා Tamanගේම ජීවිතයකට ගිහිල්ලා ඇති. සමහර වෙලාවට අපි ආදරය කළ කෙනෙක් අද අපි ළඟ නැති වෙන්න ඇති. එහෙමත් නැත්නම් ඒ හිස් පුටුව කියලා කියන්නේ අපේම ජීවිතයේ අවසන් වුණු එක් පරිච්ඡේදයක කොටසක් වෙන්න පුළුවන්. මේ වගේ හිස් ඉඩක් අපිට හමු වුණාම ඒ හිස් බව ඉක්මනින්ම පුරවන්න අපිට හිතෙනවා. ඒ නිසාම අපි කාර්යබහුල වෙන්න හිතනවා. දුරකථනය අතර ගන්නවා. වෙනත් දේවල් ගැන හිතන්න උත්සාහ කරනවා. මම මෙහෙම දැනෙන්න තියන්නේ හොඳ නැහැ. දැන් ඉදිරියට යන්න ඕන. මේ ගැන තවත් හිතන්න නරකයි. එහෙම කියලා අපි අපිටම කියා ගන්නවා. නමුත් සිහියෙන් ජීවත් වීම, එහෙමත් නැත්නම් සතිමත් භවෙන් ජීවත් වීම අපිට තවත් මාර්ගයක් පෙන්වනවා. ඒ හැඟීමෙන් වහාම ඈත් වෙනවා වෙනුවට අපිට පුළුවන් ඊ타ත්ම මෘදු ලෙස ඒ හැඟීම දෙස හැරී බලන්න. අපිව දුකටපත් කරගන්න නෙමෙයි, අතීතේම රැඳී ඉන්නත් නෙමෙයි. ඒ මොහොතේ අප තුළ තියෙන දේ මෘදු ලෙස පිළිගන්න විතරයි. මොකද සමහර හැඟීම් විසඳන්න අවශ්‍ය නැහැ. ඒවාට අවශ්‍ය වෙන්නේ කවුරු හරි ඒවා දකින එක විතරයි. සමහර විට ඔබත් මේ අත්දැකීම විඳලා ඇති. ඔබට කෙනෙක් නැතිවීම දැනෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ ජීවිතයට ඒ කෙනා පැමිණි එක ගැන ගැඹුරු කෘතඥතාවයක් දැනෙන්නත් පුළුවන්. යම් දෙයක් අවසන් වීම ගැන දුකක් දැනෙන්න පුළුවන්. ඒ වගේම ඒ පරිච්ඡේදය ඔබට දුන් සුන්දර දේවල් හඳුනා ගන්නත් පුළුවන්. දේවල් වෙනස් විදියකට සිදු වුණා නම් හොඳයි කියලා හිතෙන්නත් පුළුවන්. ඒ වගේම ජීවිතය දැන් ඉදිරියට ගමන් කරලා තියෙන බව පිළිගන්න පුළුවන්. මේ හැඟීම් දෙකෙන් එකක් තෝරා ගන්න අපට අවශ්‍ය නැහැ. දුකත්, කෘතඥතාවයත්, අහිමිවීමත්, ආදරයත්, අවසන් වීමත්, ඒකට පෙර තිබුණු සියල්ලත් එකම හදවතක තබා ගන්න අපට පුළුවන්. මේ තමයි සිහියෙන් ජීවත් වීම, එහෙම නැත්නම් සතිමත් මවින් ජීවත් වීම නිසා
අපට ඉගෙන ගන්න ලැබෙන නිහඬ පාඩම් වලින් එකක්. අපට අපහසු හැඟීමක් ඇති වූ පමණින්ම එය අපේ නිවතට තල්ලු කරන්න අවශ්‍ය නැහැ. අපට පුළුවන් ඒ හැඟීමට ඉඩ දෙන්න. ඒ හැඟීම සමග හුස්ම ගන්න. එය දැනෙන්නේ කොහොමද කියලා එළියේ ඉඳන් නිරීක්ෂණය කරලා බලන්න. ඒ හැඟීම අපේ මනුෂ්‍ය අත්දැකීමේ කොටසක් වීමට ඉඩ දෙන්න. නමුත් අපේ වර්තමානය සම්පූර්ණයෙන්ම නිර්වචනය කරන්න ඒ හැඟීමට ඉඩ දෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අද ඔබට අහම්බෙන් හිස්පුටුවක් දකින්න ලැබුණොත් මොහොතකට නවතින්න. හිමින් හුස්මක් ගන්න. ඒ පුටුවේ නැති දේ විතරක් දකින්න එපා. ඒ වෙනුවට ඔබගෙන් මෙහෙම අහන්න. මේ තැන කොයිතරම් සුන්දර දේවල් සිදුවුණු තැනක්ද? සමහර විට සිනහව තිබුණා. සමහර විට අමාරු කතා බහවල් තිබුණා. සමහර විට සැමරීමක් තිබුණා. සමහර විට ඒ වෙලාවේ අපි වටිනාකමක් නොදැන හිටපු සාමාන්‍ය උදෑසනවල් තිබුණා. සමහර විට ඒ පුටුව අපේ ජීවිතයේ අද අපි කවුරුන්ද කියන දේ ගොඩනගන්න උදව් කළ කාලයකට සාක්ෂි දරලා තිබුණා. එවිට ඔබට ඉතාමත් නිහඬව මෙහෙම කියන්න පුළුවන්. මෙතන තිබුණු දේවල් වෙනුවෙන් මං ස්තුතිවන්ත වෙනවා. ඒවා මට ඉගැන්වූ දේවල් වෙනුවෙන් මම ස්තුති වෙනවා. දැන් මෙතන තිබෙන දේ සමග ඉන්න ලැබීම අවස්ථාවක්. ඒ වගේ මේ අවස්ථාවට මම ඉඩ දෙනවා. මොකද ජීවිතය හැම විටම වෙනස් වෙනවා. පුටු හිස් වෙනවා. මිනිසුන් අපේ ජීවිතයට එනවා. මිනිසුන් අපේ ජීවිතයෙන් යනවා. දරුවන් වැඩිහිටියන් වෙනවා. සබඳතා වෙනස් වෙනවා. කාල පරිච්ඡේද අවසන් වෙනවා. අලුත් පරිච්ඡේද ආරම්භ වෙනවා. අපට හැම මොහොතක්ම සදාකාලිකව තබා ගන්න බෑ. නමුත් ඒ මොහොත අපේ ජීවිතයේ තිබෙන විට ඒ මොහොත සමග සම්පූර්ණයෙන් සිටීමට අපට ඉගෙන ගන්න පුළුවන්. සමහර විට සිහියෙන් ජීවත් වීම අපට දෙන ලොකුම තෑග්ගත් ඒක වෙන්න ඇති. අපහසු දේවල් සමග වාඩි වෙන්න විතරක් නෙමෙයි, සුන්දර දේවල් මතකයන් බවට පත්වීමට කලින් ඒවා සැබෑවටම දැක ගන්නත්, ඒවා අගය කරන්නත් අපට උගන්වන එක. ඒ නිසා ඊළඟ වතාවේ ඔබට හිස්පුටුවක් දකින්න ලැබුණොත් ඒ හිස් බවට, ඒ හිස් ඉඩට බය වෙන්න එපා. මොහොතකට නවතින්න, දකින්න, මතක් කරන්න. සමහර විට ඔබට පුදුම දෙයක් තේරේවි. හිස්පුටුවක් කියන්නේ එතන කිසිම දෙයක් නැහැ කියන එකම නෙමෙයි. සමහර විට ඒක කතාන්දර වලින් පිරීලා, මතකයන්ගෙන් පිරීලා, කෘතඥතාවෙන් පිරීලා, ඒ වගේම සමහර විට ආදරයෙන් පිරීලා. මේ මිනිත්තු 5 මා සමග ගත කළ ඔබට ස්තුතියි. ඊළඟ වතාව දක්වා නැවත හමු වෙන තුරු සාමාන්‍ය මොහොතවල් වල සැඟවිලා තිබෙන සුන්දරත්වය දකින්න තරම් ජීවිතය මදක් සෙමින් ගත කරන්න කියලා මං ඉල්ලනවා. මේ මිනිත්තු 5ක සුන්දරත්වය. මම නිමාලි. ආයෙත් ඉක්මනින්ම හමු වෙමු. සුබ දවසක්.